අප දැන් සූදානම් කඳාන පුරවරයේ සිට අපට වාර්ෂික ඉදිරිපත් කරන ගලන ගංගා සංගීත ප්‍රසංගයේ අදත්තේ සොඳුරු ප්‍රසංගයේ ආරම්භම 32 වන වතාවටත් මේ දැවැන්ත වේදිකා ප්‍රදීපයේ සිට ඔබ හැම තමනට ඉතින් ප්‍රිය හිතවතුනි හිතවතුනි ඔබ දන්නවා කඳාන ශුද්ධ සෙබස්ටියන් මොනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මැයි මංගල්‍ය ප්‍රීති නිමිත්තෙන් තමයි මේ දැවැන්ත ප්‍රසංගය වාර්ෂිකව 32 වතාවක්ම ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවගේ සහ ඔබේ සියලු සහෝදරණීය දායකත්වයේ මැද තමයි සුජිත් කුමාර විසින් මම හිතන්නේ වසර ගණනාවක් පුරා මේ දැවැන්ත සංගීත ප්‍රසංගය ඔබ වෙනුවෙන් සංවිධානය කළේ. කොල්ලෝ ටික මොකද නිකන් හයියෙන් කෑ ගහලා දෙමද හොඳ අත්පසනාදයක්. කෝ බොහොම ස්තුතියි ශ්‍රී ලංකාවේ පමණක් නොව මේ මොහොත වන විට දේශාන්තර රටවල් ගණනාවක සංචාරය කරමින් තවත් නොබෝ දිනකින් තවත් රටවල් ගණනාවක් බලා පිටත්ව යන අද රූපවාහිනී මාධ්‍යකරණයේ විද්‍යුත් නාලිකා තුල ශ්‍රී ලංකාවේ සංදර්ශන වේදිකාවේ ප්‍රමුඛයා කියන ආදරණීය නාමය තමා වෙත නතු කරවා ගනිමින් එකම සහෝදර කැලක් මෙන් අද ලාංකීය ජන ජීවිතයට දවසින් දවස අලුත් වෙවි ඔබේ හදවත්වලට අපූර්ව සංගීතයේ රිද්මයේ විචිත්‍රත්වය නොඅඩුව ගෙනීමෙන් ගම් දනව් නගර සිසාරා තමන්ගේ ආදරණීය නාමය මුළු දෙකෝටියකට ආසන්න රසික ජනතාවගේ හදවතවල නැංගු ඔබේ ආදරණීය වාදක මණ්ඩලට දෙන්න බාන්න ඔක්කොම එකතු වෙලා හයියෙන් හොඳ ප්‍රසන්නතාවය මෙන්න රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ්බැක් වාදක මණ්ඩල. Flashback style. හොඳයි බොහොම ස්තුතියි ෆ්ලෑෂ්බැක් මෙච්චර ආකර්ශනීයත්වයක් රඳවා ගන්න ඇයිද කියන ප්‍රශ්නය මම හිතන්නේ ඔබේ හදවත නැගෙනවා නම් මේ දැවැන්ත වේදිකාව ඒ වගේම ලංකාවට විශේෂයෙන්ම ඇනවුම් කරන ලද නවීන තාක්ෂණික ශබ්ද උපකරණ මම හිතන්නේ මේ වගේ ෆ්ලෑෂ්බැක් වේදිකාවක් මත තමයි ඔබට මේ ශ්‍රවණය තත්ත්වය ඉතාමත් උසස් ආකාරයේ රස විඳින්න පුළුවන්. මම හිතන්නේ ප්‍රධාන මාර්ගයේ එහා කෙළවරට ගියත් මේ වේදිකාව ඉදිරිපස්සේ ඉන්න පුටුවේ ඉන්න කෙනා විඳින රසයම ඒ කනට කර්ණ රසායන ලෙස දැනෙන්නට මේ අධි තාක්ෂණික ශබ්ද උපකරණ මෙරටට ගෙන්වන්නට කටයුතු කළා. මම හිතන්නේ අපේ ආදරණීය රොෂාන් ප්‍රනාන්දුගේ දයාබර පියාණන් ඩොනල්ඩ් ප්‍රනාන්දු මැතිතුමා. ඔහු තමයි ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නිර්මාතෘවරයා කළමනාකාර අධ්‍යක්ෂකවරයා. ඉතින් ඔහුවත් මේ අවස්ථාවේදී බොහොම නිහතමානීව ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන අතර මේ ෆ්ලෑෂ්බැක් නැමැති සංගීත කණ්ඩායම හදලා ලංකාවේ සංගීත කණ්ඩායම් අතරට බොහොම ගිරි දුර්ග මහා මාර්ග පසු කරමින් තමන්ගේ ආදරණීය සංගීත කණ්ඩායම ලංකාවේ අංක 1 සංගීත කණ්ඩායම් බවට පරිවර්තනය කරන්නට දිවාරය නැති වර්ජිතව වෙහෙස වෙලා ඒ වෙනුවෙන් ඉතාමත් අපූර්ව ගීත නිර්මාණය කළා. සියලුම විද්‍යුත් මාධ්‍ය වේදීන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙලා සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ ඇරයුම් ලැබමින් තමන්ගේ සංගීත කණ්ඩායම ඊතර රටවල් වලට පවා ගෙන ගිය මේ ආදරණීය සොඳුරු නායකයාට මෙතෙන් පටන් ගලන ගංගාව ඔබේ හදවතේ ලස්සන සුන්දර ගංගාවක් ලෙස ගලා යන්නට ඒ සුන්දර හඬ මිහිරි රංගනය මිහිරි කතනය ඔබේ හදවත් වලට ගෙනෙන්නට ඒ අපූර්ව නායකයාට නාවිකයාට කප්පිටට කැප්ටන්ට මෙතෙන් පටන් මම වේදිකාව බාර කරන්නම්. එමුනම් දයාබර හිතවතුනි කීපද රචකයෙක් තනු නිර්මාණ ශිල්පියෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් සංගීත කණ්ඩායමකට ඉතාමත් උචිත අපූර්වතම නිහතමානී නායකයෙක් ස්ලිම් නෙල්සන් අද මේ ලංකාවේ ලාංකීය ජන සංගීතයේ වෙනසක් ඇති කර ඒ උත්තරීතර සම්මාන දෙකම දෝතේ දරා ගන්නට සමත් වුණේ අපූර්ව වාසනාවන්ත නායකයාටයි මගේ සදාදරණීය ආරාධනාව. පුංචි රිදීතිරේ නිවේදකයෙක් රංගන ශිල්පියෙක් එහෙමනම් ඔහුට තවත් එකතු කරගන්නට තිබෙන්නේ මොනවද කියලා අපිට හිතා ගන්නට බෑ. එහෙමනම් ඔහු පිළිබඳව වැඩි අටුවා ටිකා ටිප්පණි අවශ්‍ය වන්නේ නැහැ. කඳානටත් ඔහු අමුත්තෙක් නෙවෙයි ඔබටත් අමුත්තෙක් නෙවෙයි. දෙන්න බාන්න හැමෝම එකතු වෙලා කොල්ල කෙල්ල ටික ඔය රත්තරන් අත් එකට එකතු කරලා හයියෙන් හොඳත් ප්‍රසන්නද මෙන්න ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු.
San Fernando. බොහොම සුදී මාව හඳුන්වා දුන්නු කෙනා ගැන මම පස්සේ කියන්නම්. මුලින්ම අපි ගොඩාක් සතුටටපත් වෙනවා අද දවසේ අපේ ආදරණීය යාළු මිත්‍රයන්ව බැහැ දකින්න ලැබීම ගැන. ඉතින් මේ සම්බන්ධතාවය ඇති කරපු ආදරණීය සංවිධායකතුමා මම ලංකාවේ දකින විශිෂ්ටතම සංවිධායකයින් අතරින් ප්‍රමුඛයා හැටියට මම සලකනවා ආදරණීය සුජිත් අය. මොකද ඔහු මට හැම වෙලාවෙම කියන්නේ රොෂාන් අපි බාල වැඩ ලාභ වැඩ කරන්න හොඳ නැහැ. අපි කරන්න ඕනේ හොඳම වැඩ කියලා. ඉතින් මම ඒකට ගොඩක් කැමති කෙනෙක්. ඒක සුජිතයා දන්නවා. ඉතින් අපි දෙන්න එකතු වෙලා ගොඩාක් මේ ෂෝ එක කොහොමද කරන්න කියලා කතා කරනවා. ඉතින් කලින් වගේම කෙලින් වැඩ කරන සුජිත් ආදරණීය සංවිධායකතුමා ඇතුළු සංවිධායක මණ්ඩලයට මගේ යාළුවෝ ඔක්කොම එකතු වෙලා හොඳ අත්පොල සනදයක් දෙන්න. හැමෝම සද්දෙට මට හෙන්න. බොහොම සුදී. ඉතින් අපි අපේ කොටස ආරම්භ කරන්න මේ විදියට මොන දේ කරන්නත් අපිට ආශිර්වාදයක් තියෙන්න ඕනේ. මුලින්ම දෙමව්පියන්ගේ ආශිර්වාදය. ඉතින් මටත් මගේ සංගීත කණ්ඩායමටත් මගේ තාත්තගේ ආශිර්වාදය හැමදාම තියෙනවා. ඒක ලොකු ශක්තියක් අපිට. ඉතින් අපි මේ හැමදෙම රැක දෙන්න කියලා ඕගොල්ලන් අපේ සංවිධායකතුමා අපේ දෙමව්පියන් මේ සියලුම දෙනාව රැක දෙන්න ඒ වගේම මේගොල්ලන් අපිට දුන්නාට ගොඩාක් ස්තුතියි කියලා අපි මේ ප්‍රසංගය පටන් ගන්නවා. ලස්සන ගීතකාවකින් වෙන්න ඔබ සැම වෙනුවෙන් අපේ කොටස අපි ආරම්භ කරනවා. සිටින්නම් වෙලා ජේසුස්
බොහෝම සුදී මේ සියලුම දේ අපිට දුන් දෙවියන් අපේ සූදිය. හොඳයි. මම ආයෙත් අපේ ආදරණීය නංගිල මල්ලිලා විශාල පිරිසක් ප්‍රසංගය ආරම්භයේදී ප්‍රසංගය නරඹන්න ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන් අපේ අම්මලා මම දැක්කා අපේ අයියලා අක්කලා තාත්තලා මේ සියලුම දෙනා බොහොම ආදරෙන් ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම අපි ඕගොල්ලන් පිළිගන්නවා. නැවතත් මගේ යාළුවෝ ටික ඔක්කොම හොඳ අත්පොල සන්නාදයක් දෙන්න වැඩේ නැගලා යන්න කියලා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවනි ඔබට ෆ්ලෑෂ්බැක් උපහාරය.
සමුගන්නට ඇවිත් යන දුම්රිය පළබෙඹ තුන්නේ සරසවියන අවුරුද්දෙම තුරුනිය ගොමු මලින් සැනසුන අපි දෙන්නා එන තුරු මග බලයි හැබදින දෙන්න මේ වෙලේ සද්දේ මේවා අපි කළේ ඒ කාලේ බොහොම ස්තුතියි හොඳයි අර විසිල්ලක මට ඇහෙන්න ඕන මල්ලිය මේ මැදට ලස්සනයි සුන්දරයි අනර්ගයි හොඳයි ඊළඟට අපි ගායනා කරන්න යනවා බොහොම සුවිශේෂී ගීතයක් මෙතන ඉන්න හැමෝගෙම අපි එක ප්‍රශ්නයක් අහුවොත් මන් දන්නවා මට මේ ප්‍රශ්නෙට ලැබෙන්නේ එක උත්තරයයි. අපි ඇහුවොත් ඔයගොල්ලෝ මේ ලෝකේ වැඩිම කාටද ආදරේ කියලා? මන් දන්නවා ඔක්කොම කියන්නේ අපි ආදරේ අපේ අම්මට. ඒක එහෙම තමයි. මොකද අම්මා අපිව කුසේ තියාගෙන බිහි කරලා අපිට ලොකු මතකයක් ලොකු ආදරයක් ලොකු සෙනෙහසක් ලබා දුන්නා. ඉතින් මේ සියලුම ආදරණීය මෑණිවරුන්ට අපි උපහාරයක් හැටියට ගීතයක් ගායනා කරන්න යන්නේ. අපි කෑවේ නැත්තම් අම්මා කන්නේ නැහැ. අපි නිදා ගන්නකම් අම්මා නිදා ගන්නෑ. අපිට පුංචි හරි කරදරයක් වුණොත් ඒක අම්මට ලොකු කරදරයක්. අම්මා කියන චරිතය යන්නේ ඒ වගේ අපිට සුවිශේෂී. සුරන් ජයසිංහ සූදානම් වෙලා ඉන්නවා මෙතන ඉන්න ආදරණීය අම්මා වරුන් වෙනුවෙනුත් මුළු ලෝකෙම ඉන්න ඒ උත්තරීතර නාමයේ ලද සියලුම මෑණිවරුන් වෙනුවෙනුත් මේ ලස්සන සුන්දර ගීතය ගායනා කරන්න. වෙන සුරන් ඔබ සෑම වෙනුවෙන් කුසගිනි උහුලපු දවසක සිනාසුනාමා තුරුළු කරන්න වැහි බිඳු එතුලට වැටුනම ඔබේ හිතත් අහස තරම් ඔබේ හිතත් අහස තරම් මේ ඉදහඳ මට කුමකද අම්මේ ඔබ නැතිනම් අම්මේ ඔබ නැතිනම්
නොදී දූවිලි දැවරුණ පුරහඳ ඇවිදින් හිතාගන්න මට හිතක් නොදී කළුවර ඉදිරින් දවසක් එනවද අම්මා ළඟ උණුසුමක් විදී මේ ඉඩහඳ මට කුමකට අම්මේ ඔබ නැතිනම් අම්මේ ඔබ නැතිනම් සුවඳ හමන් නැති මල් පෙති අතරේ විස කටුවල ඇමිනුනා කවි සුවඳ හමන් නැති මල් පෙති අතරේ විස කටුවල ඇමිනුනා කවි ඔබ නැති සීතල පොළවක් කොටන කුසගිනි උලපු දවසක සිනාසුනාමා තුරුළු කරන් වැහිඳු යතුලට වැටුනම ඔබේ හිතත් මේ අහස තරම් ඔබේ හිතත් මේ අහස තරම් මේ ඉඩහඳ මට කුමකට අම්මේ ඔබ නැතිනම් අම්මේ ඔබ නැතිනම් මම විශ්වාස කරනවා අම්මට ආදරය කරන දුවල පුතාලා ටික අත්වල සන්නාදයක් දෙයි කියලා. එතකොට අනිත් අය ආදරේ තාත්තටද? තාත්තට ආදරේ වෙන්න ඕනේ. ඇතරම තාත්තා කියන චරිතෙත් අපිට අමතක කරන්න බෑ. මොකද බොහොම නිහඬ චරිතයක් තාත්තා කියන්නේ. වෙලාවකට අකුණු සැර වගේ වුණාට තාත්තයි අම්මයි දෙන්නම එකතු වෙලා තමයි ගෙදර සටන ගෙනියන්නේ. මේ මෙතන ඉන්නවා පූජ්‍ය නාංගිලා මල්ලිලා දුවල පුතාලා. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අම්මට තාත්තට කීකරු වෙන්න, අම්මට තාත්තට ආදරය කරන්න. අම්මා තාත්තා හැම වෙලාවෙම කියන්නේ වැඩිපුරම කියන්නේ පුංචි අයට හා කියන එකද එපා කියන එකද? එපා කියන එක. සාමාන්‍යයෙන් ගෙදරක පුංචි අයට අම්මයි තාත්තයි වැඩිපුරම කියන්නේ එපා කියලා. මොකද වැඩිපුරම කරන්නේ වැරදි වැඩ. ඒක එපා කියලා කියන්නේ ආදරේ වැඩිකමට. ඒක නිසා පුංචි නාංගිලා මල්ලිලා දුවල පුතාලා අම්මලා තාත්තලාට ආදරේ වෙන්න ඕනේ. ඒක නිසා හැමෝම සද්දෙට හිතට එකග දෙමව්පියන්ව සිහිපත් කරලා මතක් කරලා හොඳ අත්වල සන්නාදයක් දෙන්න. අනර්ගයි. හොඳයි. එහෙම එක එක දේවල් සිහිපත් කරනකොට මටත් සිහිපත් වුණා මේ අපේ රෝස් මට ඇවිල්ලා කව රොෂාන් අයියේ ඔයාට අර උණු පරණ සිද්ධිය මෙහි කියන්න ඕනේ කියලා. රෝස් ඔන්න මම ඒක කියනවා. අනිවාර්යයෙන්ම මම රෝස්ට පොරොන්දුනේ කතන්දරේ කියනවා කියලා. ඔය පාසල් යන කාලේ දිනන්නේ ඔය ආදර පොඩි පටලැවිලි. ඉතින් මේ වගේ ඒවා එකක නෙමෙයි මං 60ක විතර පැටලුණා. ඒව එකක්වත් හරි ගියේ නෑ. ඉතින් මේ වගේ අත්දැකීම් දිර කට්ටිය මෙතනත් ඇති. පොඩක් ඔය බූට් කාපු මල්ලිලා ටික අත උස්සන්න මට පේන්න. අම්මේ මේක බූට් රාජ්‍යයක්. එහෙම තමයි පුතා. එහෙම තමයි. බූට් එකක් කාලා නැත්නම් වැඩක් නැහැ. එතකොට තමයි ප්‍රේමී තියෙන නියම අර කියන්නේ විරහව කියලා එකත් රාග. ඉතින් වියෝවේ තියෙන රස අන්න එහෙම දැනෙනවා අපිට. ඉතින් මේ මගේ කතන්දරයක් මේක මට ඒ කාලේ වෙච්ච සිද්ධියක්. මම හිතුණා අද දවසේ මේක කියන්න ඕනේ කියලා විශේෂයෙන්ම කියන්න කියලා රෝස්ගේ ඉල්ලීමකට අපි දන්නේ නැහැ මොකද කියලා අපි බලමු. මෙන්න මේ මගේ කතන්දරේ ඔබ සෙවුනේ. ආදරේ කියලා මාව රැවටුවා
දුක දෙන තරමට විඳ ගන්නට මගේ හිත හුරු නෑ අපි ආගිය තැන් අමතකයිද මට අමතක නෑ මම කරපු වරද මොකක්ද ඒ තාම දන්නේ නෑ ඔබ මව පුහීන සුන් යන්න දෙන්න බෑ එපා ඔහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න එපා ඔහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න අනේ වගේ යාචකයෙක් වුණා මංගේ ආදරය ළඟ ඔසේ විතරකුත් නෙමෙයි මම මෙන්න මේ විදිහට පළමුවත් දෙවනුවත් ඇය මගේ ආදරේ නෑ වෙනස් මගේ හිතත් ඇයටමයි ආදරේ පළමුවත් දෙවනුවත් ඇය මගේ ආදරේ නෑ වෙනස් මගේ හිතත් ඇයටමයි ආදරේ ඇයි දුරස් වෙන්න හිතන්නේ මේ මොකද කාරණේ මම දුන්නට වැඩි ආදරයක් අර ආදරවන්තයන්ගේ සද්දේ බූට් කාපු කට්ටියගේ සද්දේ එයාට කවුරුද දුන්නේ එපා කොහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න එපා කොහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න මං හිතුවා හරි ඇයත් හරි දෙකක් නෑ හිතේ වෙන් වුණත් මම තවත් ඇයටමයි ආදරේ මගේ පණ හරි ඇයත් හරි දෙකක් නෑ හිතේ වෙන් වුණත් මම තවත් ඇයටමයි ආදරේ ඇයි දුරස් වෙන්න හිතන්නේ මේ මොකද කාරණේ මම දුන්නට වැඩි ආදරයක් අර වේදනා බරිත වූ ආදරවන්තයන්ගේ ශබ්දයකෝ එයාට කවුරුද දුන්නේ එපා කොහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න එපා කොහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න කොහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න එපා ඔහොම කරන්න මං ගැන තව හිතන්න හිතලා හිතලා හොඳට හිතලා කරන දෙයක් කරන්න හිතලා මං ගැන හිතලා මගේ දුක දැකලා මට පව් කියලා අනේ කරන දෙයක් කරන්න ආදරවන්තයන්ගේ සද්දේ ලස්සනයි සුන්දරයි අනර්ගයි විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි අඩිසරයි හොඳයි මේ ලෝකේ කෙනෙක් ඉපදුනොත් ඒ කෙනා මිය යනවා ඉතින් මිය යන්නේ වගේ කියලා හිතන අයත් ඉන්නවා නමුත් මිය යනවා ඉතින් මේ ඉපදිලා ඉන්න කාලේ මේ ඇස් දෙකට පුංචි හරි කඳුලක් නාපු කෙනෙක් ඉන්නවා නම් ඒක
මම හිතන්නේ රොබෝ කෙනෙකුට වෙන්න ඕනේ. ඉතින් මේම ලස්සන සුන්දර ආදරණීය අදහසක් කින්ස්ලි පීරිස් අපේ ආදරණීය යාළු මිත්‍ර වෙනුවෙන් මෙන්න මේ විදිහට දිගයි.
right ලස්සනයි සුන්දරයි හොඳයි අර විසිල් එක ඕන මල්ලියේ thank you හොඳයි ඉංග්‍රීසි ගීතයක් අහමු ඉංග්‍රීසි ගීතයක් අහමු මොකද මේ කලිසම් ඇඳලා කෝට් දාලා වාහනේ ඇවිල්ලා ටෙලිවිෂන් එකේ බලලා සුද්දාගේ මයික් එකකින් සින්දු කියලා සුද්දාගේ ෆෝන් එකකින් කෝල්ස් අරන් සුද්දාගේ ලයිට් දාලා සුද්දාට සින්දුවක් කිව්වේ නැත්නම් ඒක සුද්දාට හොඳත් නැහැ අපිට හොඳත් නැහැ ඒක නිසා මම ආරාධනා කරනවා අපි ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ ඕනම ගීතයක් ඕනම ආකාරයකට ඕනම වෙලාවක බාර දුන්නොත් බාරගත්ත දේ අනිවාර්යෙන් අකුරට කරන රෝස් අලගියවන්නට වෙන රෝස් අලගියවන්න ගායනා කරනවා පොප් මාලි ගායනා කර ලස්සන ගීතයක් ඉතින් අද free of charge නේද ජමයිකාවට එක්කන් යන්න කට්ටිය වෙන රෝසා ඔබ සැමෙනුයි ජමයිකාවෙන් ලංකාවට එනවා අපි ලංකාවේ යනවා දකුණට ඉතින් වමෙන් ගියත් දකුණේ කොල්ලෙක් ඉන්නවා මෙන්න මෙතන අපේ රිද්ම් ගිටාර් වාදනය කරන නිෂා ඉතින් නිෂා කට කාලා මට්ටු වීලා රට්ටු බැනලා අම්මා දොට්ට දාලා ඉන්න වෙලාවේ ඔන්න ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට එකතු වුණා එකතු වෙලා නිෂාගේ කතන්දරේ මං අහපුවම මට කිව්වේ මෙන්න මේ විදියට. මෙන්න මට්ට කාලා මට්ටු වීලා රට්ටු පැන්න කාලේ රොට්ට දැම්මේ මට්ටු වෙන්න කියලා අම්මා මාගේ මං දැන් මහමගේ මා ළඟ නෑ සතේ යාළුවෝ
ලස්සන ඔබ දුටුදා වැස්සට මම දෙමුණා ගොරහින් මදස බලා මොන වද කීවා කවුරුණත් ඔබ හිතවතියේ මට ආදරේ හිතුණා Ti amo I love you Ti amo I'm crazy for you Abdul Salam Semalila Thank you Sundar sihinekama Kali sita piruna Kali oba dakira tura Dina gani minsitiya Kaurunat oba hitavatiye Mata aadare hituna Ti amo I love you Ti amo I'm crazy for you Ti amo I love you Ti amo I love you I love you Yesterday my life was filled with rain. You smile at me and really release the pain. Then I guess I go run the brightest sun here. My sunny one shines so sincere. Sorry, once I do, I love you. Sorry, thank you for the sunshine, okay. Sorry, thank you for the love you brought my way. You give to me your all and all. Now I feel deeply told. Sorry, once I do, I love you. I love you. I love you. I love you. Give it a go. ඉන්සුව විඳිනුවගේ ප්‍රීතියක් ඇත්තනේ මගේ කතරපේ රස උතුරන් මෝරලා වෙසෙනේ ඉන්සුව විඳිනුවගේ ප්‍රීතියක් ඇත්තනේ මගේ කතරපේ රස උතුරන් මෝරලා වෙසෙනේ Oppan Gangnam Style. Gangnam Style.